හැමෝටම සුබ දවසක් වේවා. මම මේ වීඩියෝ එක කරන්නේ මගේ දරුවා වෙනුවෙන්. මගේ දරුවට මාස 2 ඉඳන් පිට් එක හැදෙනවා. එයාගේ මොළෙන් පැත්තක් ලොකු නිසා තමයි එයාට පිට් එක හැදෙනවා කියලා කියන්නේ. එයාට පිට් එක දැනට බෙහෙත් වලින් පාලනය කිරීමක් විතරයි වෙන්නේ. දරුවට පිට් එක කියන්නේ සනීප කරන්න බෑ කියලා කිව්වා. ඒක සනීප කරන්න නම් එයාගේ මොළෙන් පැත්තක් අයින් කරන්න වෙනවා කිව්වා. ඔයාලා දැනටත් පේන ඇති මගේ දරුවා නහයෙන් බටයක් දාලා තියෙනවා. එයාට මම නහයෙන් බටයක් දාලා තියෙන්නේ. එයාට දැන් මාස 4ක වගේ ඉඳන් නියුමෝනියා හැදිලා ඉන්නේ. එයාට කටින් මුකුත් කන්න බොන්න දෙන්නේ නැහැ. බටෙන් තමයි කෑම බීම ලබා දෙන්නේ එයාට. ඉතින් එයාගේ නහයෙන් දාලා තියෙන බටෙන් බර ආහාරයක් දෙන්න අමාරුයි. බටේ ඇතුලේ හිර වෙනවා කියලා කිව්වා. ඒ නිසා අපි එයාට පිටි එකක් විතරයි දෙන්න පුළුවන්. ඉතින් එයාට දෙන්න පිටි එකක් දෙන්න පුළුවන් කිරිපිට්ටින් එකක් දෙන්න පුළුවන් දවස් 3යි. ඉතින් කිරිපිට්ටින් එකකුත් වෙනවා 3500ක්. අපිට දවස් 3න් 3ට 3500 ගානේ පිටි එකක් ගන්න අමාරුයි. අනික දරුවට පැම්පර්ස් වැඩියෙන් යනවා. ඉතින් එයා ඇඳේම තමයි ඉන්නේ. ඔලුව උස්සන්නේ මුකුත් නැහැ. ඉතින් ඒක නිසා එයාට පැම්පර්ස් අඳින්නත් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක දාලා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවෝ පිටි එකකින් පැම්පර්ස් එකකින් උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න කියලා.